අයිබෝවන් ළමයි මේ ඔයාගේ ආසම channel එක වවුල LK. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ ටිකට. බලන්නකො ළමයි මේ ඉවත දාන අපද්‍රව්‍යයෙන් කරන ලස්සන නිර්මාණය. ඔන්න ඔයාටත් පුළුවන් මේ වගේ දේක් පොඩ්ඩක් try කරලා බලන්න. කොහොමද වැඩේ? ඇත්තටම සුපිරිනේ. ඉතින් ඔයාලා ගෙදර මීයොන්ගෙන් කරදරේද? මෙන්න බලන්නකො මේ මීයෝ අල්ලන්න කරලා තියෙන හොඳම උපක්‍රමය කොහොමද කියලා. මීයාට හානියක් වෙන්නේ නැතුව හරි ලස්සනට මීයාව නියමට දැලට දාගන්න පුළුවන්. ඔන්න ඔයාටත් පුළුවන් මේ වගේ දෙයක් කරන්න. එක ඩිසයින් වලට ඉතින් අපි කේක් කාලා තියෙනවානේ. ඒත් ඔයා මෙන්න මේ වගේ දේවල් කාලා තියෙනවා. අම්මෝ ඉතින් මේ කේක් ආටිස්ට් කෙනා ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දැක්ක ගමන් නිකන් ඇත්තම අමුද්‍රව්‍ය වගේ තමයි පේන්නේ නේ. ඒත් ඉතින් මේවා කේක්. ඇත්තටම ළමයි මට නම් ආසයි හිතුණා මෙන්න මේ වගේ කේක් එක පොඩ්ඩක් රස බලන්න. ඔයා මේ ලෝකේ වැටියෙන්ම ආදරය කරන කෙනාට දෙන්න ලස්සන gift එකක් හදන හැටි බලන්නකෝ. gift එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් කීටැක් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. බලන්නකෝ මෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම ලස්සනනේ. මාරම දක්ෂතාවයක් තමයි තියෙන්නේ. ඕනේ ඉතින් ගෘහණියකට නම් බිස්නස් එකක් වුණත් පටන් ගන්න ඔන්න මම චූටි අයිඩියා එකක් දුන්නා. හොඳේ. බලන්නකෝ මේ චූටි බෝතලයට වැලි පුරවලා කරන ලස්සන නිර්මාණي කොහොමද කියලා. මේ වගේ හෑන්ඩ් ග්ලව්ස් එකක් දාන කාට හරි කනේ පාරක් ගැහුණා කෙලින්ම ඇලෙනවා නේද ළමයි. බලන්නකෝ මේක කොහොමද කියලා. ළමයි මං අන්තර්ජාලයේ පියාඹද්දි මට හම්බුණා සුපිරි උපකරණයක්. මෙන්න මේ උපකරණේ මතට වැලි හරි මොනා හරි දිලිසෙන කුඩු හරි මොනා හරි දෙයක් දාලා ඒ කුඩ යකඩ බෝලයක් තියලා ෆෝන් එකෙන් මොකක් හරි රටාවක් දුන්නම ඒක ලස්සනට අරගෙන ඇදෙනවා. බලන්නකෝ වැඩේ වෙන්නේ කොහොමද කියලා. පින්සලකින් ඇඳා වගේ මෙච්චර ලස්සනට මේ ආර්ට් එක කරන්නේ නූල් වලින් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා. බලන්නකෝ කොහොම දක්ෂතාවයක්ද තියෙන්නේ කියලා. ඇත්තටම සුපිරිනේ. ඇත්තටම ලස්සනයි. මෙන්න මේ වගේ නිර්මාණ තමයි අගයන්න ඕනේ ළමයි. වව් කොහොමද සංගීත භාණ්ඩේ? මිනිස්සු ගොඩකින් කරන දෙයක් එක මිනිස්සෙක් එක සංගීත භාණ්ඩයකින් කරනවා දැකලා තියෙනවද? සුපිරි ඈ. white board marker pen වල clip වදින්නේ මෙන්න මෙහෙම කියලා දැකලා තිබ්බද? දැකලා තිබ්බේ නෑනේ. එහෙනම් දාමද වීඩියෝ එකට පොඩි like එකක්. ලංකාවේ අපිට නම් මෙන්න මේ වගේ අත්දැකීමක් ගන්න වෙන්නේ නැහැ. ඒත් බලන්නකො ළමයි මේ සීතාදික රටවල් වල කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. බෝතලයකින් එහෙම වතුර එළියට දාද්දි එවලෙම ගල් වෙනවනේ. අම්මෝ මට නම් හිතා ගන්න බෑ. නේ ළමයි තව ටින්ගෙන් අමතක වෙනවා. මගේ පුංචි channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට ගිහලා channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share පාරක් දාලා මේ වීඩියෝ එකට like එකක් දාලා comment එකකුත් දාලා එමුද? මොකද ඔයා ඒ කරන චූටි දේෙන් තමයි මම ඊළඟ වීඩියෝ එකක් ගන්න මම මාර විදියට මොටිවේෂන් වෙන්නේ. යන් ඉක්මනට ගිහිල්ලා ළමයි මේ වැඩේ කරලා එන්න. බලන්නකෝ මේ සීතාදික රටවල වල මිනිස්සු එදා දවස ආතල් එකේ ගත කරන හැටි කොහොමද කියලා. ඇත්තටම ආතල් නෑ ලොකු දුකක් තියෙනවා. ඒත් ඉතින් අපිට ආතල්නේ. අපි ඉතින් එක ජාතියේ වෙස් මුණු දැකලා තියෙනවනේ. ඒත් ඔයා දැකලා තියෙනවද මෙන්න මේ වගේ එකක්. පොඩි භයානකකමකුත් තියෙනවනේ. ඇයි ඉතින් අපරාධයක් එහෙම කරලා ටක් ගාලා මාරු වෙන්න පුළුවන් නේ. ගොඩක් අය මාළු කෑවට මාළුවගේ බිත්තර ගන්න හැටි දැකලා තියෙනවද? දැකලා තියෙන අයත් ඇති. හැබැයි බොහෝ දුරට මං හිතන්නේ ගොඩක් අය දැකලා නැතුව ඇති. දැකලා තියෙන අය ෂේප් එකේ බලාගෙන දැකපු නැති අයටත් බලන්න ඕන ෂෙයා පාරක් දාන්න පුළුවන් නේ ඔයාලට. අම්මෝ ළමයි ඉතින් ආයේ ඉන්දියාවේ කෑම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. බලන්නකෝ මේ පබඩම් කොහොමද බදින්නේ කියලා. අපි නම් සාමාන්‍යයෙන් තෙල් දාලානේ බදින්නේ. බලන්නකෝ මේ වැලි වලින් පබඩම් බදින හැටි. ඇත්තටම හිරිකෙත නැතුව මිනිස්සු මේවා කන්නේ කොහොමද දන්නේ නෑනේ. ඔයා මීට කලින් දැකලා ඇතුව ඇති කොන්ක්‍රීට් අන්න මිචර්. කොන්ක්‍රීට් අන්නන මිචර් දැකලා තිබ්බද? රයිස් හදන මිචර් දැකලා තිබ්බද? දැකලා තිබ්බේ නෑනේ. එහෙනම් දාමද වීඩියෝ එකට like එකක්. රයිස් නෙමෙයි ඇත්තටම නූන්ලස් නේද? ඔන්න බලන්නකො ළමයි මේ කාඩ් කුට්ටෙමින් සෙල්ලම් දාන නංගිගේ වැඩ කෑල්ල කොහොමද කියලා. ඇත්තටම දක්ෂයි ආ. නිකන් කැමරාවක් උස්සගෙන දවස් 30 TikTok කර පස්ස වනවන ඉන්න කෙල්ලොන්ට වඩා මෙන්න මේ වගේ කෙල්ලොන සුපිරි නේද ළමයි. වව් බියර් ටින් වල බෝතල් වල එහෙම ලස්සනට මූණිය ගලවන මෙන්න මේ ගැජමැටික් එක කොහොමද ළමයි.
කිසිම ආධාරකයක් නැතුව එක උඩ එක පෙට්ටි කීයක් තියෙනවද කියලා ගණන් කරලා ටක් කරලා කියන්න පුළුවන්ද? ඔන්න ළමයි මම ආයෙත් මතක් කරනවා වීඩියෝ එකට තාම ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකකුත් දාලා subscribe button එකත් ඔබලා bell notification එකත් all දාලා තියාගමුද? අපොයි දෙයනේ හිතාගන්න පුළුවන්ද මේ අලුත් ඉපදුණු පැටියා මෙච්චර මේ කෑම ගොඩක් කනවා කියලා? කනවා නෙමෙයි ඇත්තටම ගිල්ලනවා නේද? බඩේ ඉඩ තියෙනවද දන්නේ නැහැ ඔච්චර ගිල්ලවන්න. ඇත්තටම ළමයි මෙන්න මේ වගේ විලාසිතා නම් මම නම් කීයටවත් අනුමත කරන්නේ නැහැ. බලන්නකො මේ ශරීරයට දෙන වද කොහොමද කියලා. අනේ අනිච්චං කවුද දීනේ මේ ආච්චිගේ දත් කුට්ටම ගැලවෙන්න ගහලා තියෙන්නේ. බලන්නකො මේ ගැලවිච්ච දත් කුට්ටම ආයෙ හයි කරන්න හැටි. නෑ නෑ චූටි විහිළුවක් කරේ. ළමයි මං ඔන්න අදට මෙතනින් සමු ගන්නවා. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා ලයික් එකතු වෙලා පරිස්සමට ඉන්න. අමතක වුණා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.